මේ මහ පින්කමේ අනුසස් ආනන්ද දෙසුමට කාලේ එළඹී ඇති ආනන්ද
මීට අනු එක් කල්පයකට පෙර විපස්සී බුදු රජ දවස එදා බන්දුමති නම් නුවරෙහි ඉපදුනි කෙළඹි පුවතෙහි ධනවතෙකි එදා දුගී මගියා ජක පිරිසට මම මහදන් දුන්නේමි තුටින් එදා සතර පොය නෑරම සිල් ගත්තෙමි සම්බුදු හිමියනි මමත් එදා බුදු හිමි සමග ඒ දවස සංඝ පිරිස කරා එක් වැසි සමයක වෙසුමට ඇරයුමක් කරා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේරුම් විරාජිත සමං විය බුද්ධ රාජං සිරිදන්ත සාගර සමං විය ධම්ම රාජං සුසක දාසං ගත බදෙවි පුත් ගසති බෙරගුමු ගුමුණකින් සත්සියක් සුර නළුවරැගුවා සම්බෙදිදු තුටු කරවමින් තිසරණ සහිත පංචශීලයේ සමාදන් සඳහා දෙවරක් නමස්කාරය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී
සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි එමහා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව පිළියෙල කොට තැන්පත් කරන ලද මෙම සීලෝම් පුද පූජාවන් ලෝතුරා ශාන්තිමය කමාමෑණී පුරෝජන වහන්සේට පූජා කරමින් පූජා වේවා යයි ප්‍රාර්ථනා කරමින් මා සමග එකට එක්ව ගාථාවන් සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යතිරං චත්තාරි අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති නිවේදයාමි සම්බුද්ධං විතරං මහා ගණසාරපරිත්තේන දීපේන සමතං සිනාති ලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණදන්දිනං සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගත වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං උප්පම්මිදායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශ භවං සුගන්ධං සීතලං කම්පං වසන්න මధుරං සුභං පානීයමේතං භගවා පටිගන්හාතු මුත්තමං අධිවාසේතු නෝගන්තේ ඊලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං අධිවාසේතු නෝගන්තේ සම්බන් සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං වන්දාමි චේතියං සම්බන් සබ්බඨානේ සුපටිච්චිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයන්නක පරතෝ සබ්බං යුගං සත්තා වන්දේ තං බෝධිපාදපං කායේන වාචා චිත්තේන පමාදේන මයා ගතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තමං
හොන්තු ඥාතයෝ. ඉති කටු පාරක් ගානේ සක්විති රජවන් නට ලැබුණානේ. එතෙක් කලක් සසර නැතුවානේ සුව සුවරක් සක්විති වූවානේ. උපන් හැම පවයක් ගානේ අපමණ සැප සම්පත් ලැබගන්නේ. පුරුෂ දෙදින්නක තැන්පත් වන්නේ කටිනය අනුසස් මිහිර ලබන්නේ. දෙව්ලොව සහ මිනිසත් පාවයක් හැර ඉපදුනේ නැත හිමි යනි වෙන පවයක. කටිනය පිදුමින් ලැබතත් පින්බර ඉපදුනේ නැත අඩු යැයි යන කුලයක. දෙව්ලොව උපන්නත් දෙවියන් ප්‍රිය වදන මනුලොව උපන්නත් මිනිසුන් ප්‍රිය කරන ගෞතම පුතුපියේ හැම විට ලද සහන මේ මහපින් කමින් මම ලැබූ වෙමි නිවන. සරණයි සරණයි සම්බුදු සරණයි. සරණයි සරණයි සදහම් සරණයි. සරණයි සරණයි මහා සංඝ සරණයි. සරණයි සරණයි තෙරුවන් සරණයි. බුදුහිමියන්ගෙන් නැරඹුණු සසුනේ මිහිදු සමිඳුගෙන් විහිදුණු සසුනේ. මහා සංඝරුවනින් සුරැකෙන සසුනේ. සාදු සාදු අපිගෙන යමු කටිනේ. හිරුටත් පළමුව කැකුළු පිපෙන්නේ. පරිසරයත් සුවඳින් සැරසෙන්නේ. සුවඳ කුසුම්ගෙන මුනිදු පුදන්නේ. කටිනේ පෙරහැර මේ අප යන්නේ. දන් අතරින් නාග ආමිස දන්කාම. පින් අතරින් නාග ඵල දෙන පින්කාම.
දන්නේද සුදනෙනි උත්තම පින්කම 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 කටිනේ පින්කම මුනිදුන් රහතන් සිරුරින් සෙවුනේ අරහත් දජයයි නමිනුත් හැඳිනේ සිවුරින් උත්තම සිවුරයි කටිනේ අපි දැන් පෙරහැර යමුගෙන කටිනේ වස්තුන් මසවාස් සමාදන් වැසිට දොස් කෙලෙසුන් නාස शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं पाता वैरमणि सिक्खापदं समादियामि पाणातिपाता वैरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वैरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वैरमणि सिक्खापदं समादियामि मुसावादा वैरमणि सिक्खापदं समादियामि मुसावादा वैरमणि सिक्खापदं समादियामि सुरामेरय मध्यपमादट्टाना वैरमणि सिक्खापदं समादियामि सुरामेरय मध्यपमादट्टाना वैरमणि सिक्खापदं समादियामि कुसुमेन नेन पुण्येन मेतेन लभामि मोक्षम् उपम्मिलायाति यथा इदं मे कायो तथा याति विनाशभावम् कायेन वाचा चित्तेन पमादेन मया गतम् अक्षयं खम मे संग सुपटिपन्न अनुत्तर ඊය සවස් යාමෙන් තුමෝ කටන චීවරය තමන්ගේ නිවසට වැඩමවලා අද දවසේ මේ මොහොත වෙනතුරුම කටන චීවරය තමන්ගේ නිවසේ ඉතාමත් ගෞරවයෙන් යුක්තව වඩා හිඳුවලා කටන චීවරය ඉදිරිපිට සම්බුද්ධ පුද පූජාවන් ආදී වූ අනේකාකාර වූ පුද පූජාවන් පවත්වලා මේ ප්‍රදේශයේ සිටින සෑම සිරු දෙනාටම මේ මහා පින්කමත් එක්ක සම්මාදන් වෙන්නට අවස්ථාව ලබා දීලා සෝම ඔළුවත්ත මහත්මිය ප්‍රමුඛ මේ පවුලේ සෑම දෙනා විසින් ජනිත කරගත්තා වූ පින්ද ඒ වගේම මේ පින්කමට සම්මාදන් වෙලා අප සියලුම දෙනා විසින් ජනිත කරගත්තා වූ පින් පළමුව ඉන්ද්‍රාදී දෙවියන්ට පින් පඬුරක් වශයෙන් අනුමෝදන් වෙත්වාය ප්‍රාර්ථනා කරමින්
දෙවියන්ට පින් අනුමෝදන් කරමු. අට